ජ්‍යොතිෂ වේදය කියලා කියන්නේ විද්‍යාවක්. හරි. දැන් භෞතික විද්‍යාවට ගවේෂණය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. පංචේන්ද්‍රයට ගෝචර වෙන සීමාව විතරයි භෞතික විද්‍යාවට ගවේෂණය කරන්න පුළුවන්. හරි. මමත් උපාධිධාරියෙක්. හරි. මම උපාධිය ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. හරි. හරි. ඒ කියන්නේ මගේ උපාධිය. දැන් භෞතික විද්‍යාවයි ජ්‍යොතිෂ වේදයයි සංසන්දනය කරොත් හරි. භෞතික විද්‍යාව කියලා කියන්නේ කුඩා ලදරු එකක්. හරි. ජ්‍යොතිෂ වේදය කියලා කියන්නේ මහා බ්‍රහ්මයා වගේ. හරි. මේ දේවල් ලැබුණාට අපි අඩුතක්සේරු කරන්නේ නැහැ. හරිද? මේ දේවල් අපි අඩුතක්සේරු කරන්නේ නැහැ. තේරුණාද? හැබැයි ඉතින් විඥානවාදී මනසකට මේ දේවලුත් පුහු දේවල්. තේරුණාද? දැන් ජ්‍යොතිෂ වේදය ඇතුලේ පදාර්ථයේ මූලික තැනුම් ඒකකය වෙන්නේ ශබ්ද තරංගය. හරි? මහා පිපුරුම් වාදය මුලින්ම හොයාගත්තේ ඔය ඉන්දියාවේ ඉන්න පතංජලි කියලා යෝගිවරයෙක්. එතුමා තමයි මහා පිපුරුම් වාදය හොයාගත්තේ. මහා බ්‍රහ්මයා. හරි මහා බ්‍රහ්මයා ඉන්නවා. මහා බ්‍රහ්මයාට පඩයක් යනවා. හරි මහා බ්‍රහ්මයාට පඩයක් යනවා. පඩේ කියලා කියන්නේ මොකද්ද පඩේ කියලා කියන්නේ? පඩේ කියලා කියන්නේ ශබ්ද තරංගය. හරි ශබ්ද තරංගය නිසා පදාර්ථය නිර්මාණය වෙනවා. හරි ඉන්දියාවේ බජාජ් කම්පැනියේ ඉංජිනේරුවරයෙක් විදියට මම අවුරුදු 2ක් වැඩ කරනවා. හරි මම ජොබ් එක අතාරිද්දි හරි මම ලක්ෂ 2කමාරක පඩියක් මාසෙට ගන්නවා. හරි ඉන්දියාවෙත් තමයි ඇත්තටම මම හරි ජ්‍යොතිෂ වේදය ඉගෙන ගත්තේ මම ඉන්දියාවෙත්. හරි ඉන්දියාවේ ඉන්න දවස්වල ඔය කරීනා කපූර්ලා, ඒකට සයිෆ් අලි ખાන්, ශ්‍රද්ධා කපූර් ඒ හැමෝගෙම හොරොස්කෝප් බැලුවේ මම. ජ්‍යොතිෂ වේදයට කියන්න පුළුවන් ඔයා ගිය ආත්මේ කොහෙද හිටියේ කියලා. ජ්‍යොතිෂ වේදයට කියන්න පුළුවන් ඔයා ලබන ආත්මේ යන්නේ කොහෙටද කියලා. ජ්‍යොතිෂ වේදයට කියන්න පුළුවන් ඔයා මේ ආත්මේ ඉපදුනේ මොනකටද කියලා. හරි ජ්‍යොතිෂ වේදයට කියන්න පුළුවන් ඔයාට ලැබෙන සහකරු සහකාරිය මොන වගේද කියලා. හරි දැන් ඔයාගේ කේන්දරය බලලා කියන්න පුළුවන් ඔයාගේ ලිංගික අවයවයේ ප්‍රමාණය. හරි දිග මෙච්චර කාන්තාවක් නම් ගැඹුරු මෙච්චර. හරි එහෙම කියන්න පුළුවන් කේන්දරය දිහා බලලා. දන්නවද? ජ්‍යොතිෂ වේදයට කියන්න පුළුවන් හරි කේන්දරය දිහා බලලා ඔයා ලිංගිකත්වයේදී හැසිරෙන්නේ මොන විදිහටද කියලා. හැම මිනිස්සෙක්ම ලිංගිකත්වයේදී සතෙක් බවට පත් වෙනවා. හරි ඔයා පත්වන්නේ මොන සතා බවටද කියලා ඔයාගේ කේන්දරය බලලා කියන්න පුළුවන්. ඔගේ තියෙනවා අලි යෝනි, ගව යෝනි, මීගොම් යෝනි, හරි මූසික යෝනි, හරි වියග්‍ර යෝනි, සිංහ යෝනි, හරි බලල් යෝනි, බලු යෝනි, හරි ඔය විදිහට තියෙනවා. හරි ඔයා හංගගෙන ඉන්න සියලු රහස් කේන්දරේ බලලා කියන්න පුළුවන්. තේරුණාද? හරි ඔයාගේ මුළු ආත්මයම හරි බලන්න පුළුවන් කේන්දරේ. මේ ජ්‍යොතිෂ වේදය කියලා කියන්නේ හරි ගැඹුරු දැනුම් පද්ධතියක්. හරිද? දන්නවද? මේක මේ මහා පඬිවරු අවුරුදු ගාණක් හරි පරීක්ෂණ කරලා හොයාගත්ත විෂය පද්ධතිය. හරි? ඒ ධනවාදී සමාජයට අවඥා සහගත ලෙස මේ විෂය පද්ධතිය පැහැර කරන්න බෑ. ඔයාගේ පෙර ආත්ම භවයේ භෞතික විද්‍යාවෙන් ගවේෂණය කරන්න බෑ. ඔයාගේ ලබන ආත්ම විස්තර භෞතික විද්‍යාවෙන් ගවේෂණය කරන්න බෑ. හරි? ඉතින් මේ දේවල් ගවේෂණය කරන්න පුළුවන්. හරි ගැඹුරු විෂය පද්ධතියක් මේ ජ්‍යොතිෂ වේදය කියලා කියන්නේ. දන්නවද? හරි ජ්‍යොතිෂ වේදය කියලා කියන්නේ මේක ඇවිල්ලා භාෂාවක්. හරි මේක ඇවිල්ලා විශ්ව භාෂාවක්. හරි මේ භාෂාව ඉගෙන ගත්තම ඔයාට පුළුවන් ඊටහඳ තාරකා එක්ක කතා බස් කරන්න. හරි ආකාශ වස්තු එක්ක ගනුදෙනු කරන්න. හරි පිටසක්වල ජීවීන් සමග සම්බන්ධතා ඇති කරගන්න. මේක ඇවිල්ලා අසීමාන්තික විෂය පද්ධතියක්. දන්නවද? අසීමාන්තික විෂය පද්ධතියක්. හරි භෞතික විද්‍යාවට සීමා මායින් තියෙනවා. හරි සීමා මායින් තියෙනවා. අපි විශ්වයත් එක්ක සම්බන්ධ වුණා. හරි විශ්ව ශක්තිය අපි අරගත්තා. හරි විශ්ව ශක්තිය හරි විශ්ව ශක්තිය අපේ ශරීර වලින් කාන්තිය. හරි මේ විශ්ව ශක්තිය අසීමාන්තික විශ්ව ශක්තිය. හරි අසීමාන්තික විශ්ව ශක්තිය ඒ ශරීර වලින් කාන්තු වෙනවා.